සේනාධි නායකයාගේ සහතිකයක් නිෂේධනය කරන්න මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යට පුළුවන්ද? මෙන්න මේ ගැටලුව අද අප හමුවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ගැන යම් අදහසක් පළ කරන්න අපි හිතුවා. ජනාධිපතිතුමා ආපදා අවස්ථාවේ ජාතිය අමතලා පැහැදිලිවම කියලා හිටියා හදිසි නීති රෙගුලාසි පනවන්නේ මෙම ව්‍යසනය කළමනාකරණය කරගන්න මිසක් මර්ධනකාරී කටයුතු සඳහා නෙවෙයි කියන එක. ජනාධිපතිතුමාගේ වචන වලින්ම කියනවා නම් වේගවත් සහ කාර්යක්ෂම යලි ගොඩනැංවීමේ ක්‍රමවේදයක් සඳහා අවශ්‍ය වන නීතිමය රැකවරණය සහ ප්‍රතිපාදන අවශ්‍යතාවය වෙනුවෙන් තමයි හදිසි නීතිය පනවන්නේ. මා මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් ලබා දෙන්න කැමතියි. මෙම හදිසි නීතිය මෙම ආපදාව කළමනාකරණය කර ගැනීම සඳහා කාර්යක්ෂමව නැවත ගොඩනැංවීම සඳහා ඉවහල් කර ගැනීම හැරුණු කොට වෙනත් කිසිදු මර්ධනීය ක්‍රියාදාමයක් වෙනුවෙන් මෙම හදිසි නීතිය යොදාගන්නේ නැහැ. ආපහු කියනවා ජනාධිපතිතුමා කියන්නේ වෙනත් කිසිදු මර්ධනීය ක්‍රියාදාමයක් වෙනුවෙන් මෙම හදිසි නීතිය යොදාගන්නේ නැහැ කියලා. අන්න එහෙම තියෙද්දි තමයි මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා ඊයේ පොලිස් නිලධාරීන්ට ඍජුව නියෝග නිකුත් කරේ මහජන ආරක්ෂක පනතේ විධිවිධාන ප්‍රකාරව සමාජ මාධ්‍ය සහ ජනාධිපතිතුමත් ඒ වගේම ආණ්ඩුවත් විවේචනය කරන අය අත්අඩංගුවට ගන්න කියලා. මහජන ආරක්ෂක ඇමතිතුමාගේ වචන වලින්ම කිව්වොත් මෙන්න මෙහෙමයි කිව්වේ. මම කියන්නේ ඒගොල්ලා ඒ කියන්නේ ස්ථානාධිපතිවරු ඩිවිෂන්ස්ලා කෙලින්ම අතට අරගන්න මේ 24 64 ඇල ඉරක් 21 ඇල ඉරක් 2025 නොවැම්බර් 27 වෙනි සිකුරාදා මහජන ආරක්ෂක පනත යටතේ පස්වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද හදිසි අවස්ථා නියෝග. මේ හදිසි අවස්ථා නියෝග වල පැහැදිලිවම ওই தත්ත්වය ආවරණය කරලා තියෙනවා. ඒක මහජන ආරක්ෂාවේ කොටසක් විදිහට විස්තර කරලා තියෙනවා. මේ යටතේ වරදකරුවෙකු වෙන කෙනෙකුට වසර 5කට මහාධිකරණය මගින් හෝ අවස්ථාව අනුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් දඬුවම් ලබා දෙන්න හැකියාව තියෙනවා. ඇතැම් අවස්ථාවල මේක අවුරුදු 10ක් දක්වා දඬුවම් ලබා දීමේ හැකියාව තියෙනවා. මේ ගැසට් පත්‍රය මගින් කියලා තියෙන විශේෂත්වය තමයි අත්අඩංගුවට ගන්නේ සැකකරුවෙක් නොවේ අත්අඩංගුවට ගන්නේ චූදිතයෙක්. අන්න ඒක කියා දෙන්න පුරවැසියන්ට. එහෙම තමයි එතුමා කිව්වේ. එතුමා කියනවා දැනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 20ක් ඇවිත් තියෙනවා කියලා. ඒ 20 සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වෙලා තියෙනවා අපරාධ නඩු විධාන සංග්‍රහය 106 වගන්තිය යටතේ ඔවුන්ට කැඳවීම් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඇත්තටම කියනනම් දැනට බලාත්මක හදිසි නීති රෙගුලාසි මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමා පනවපු යෝජනාවක් නෙවෙයි. ව්‍යසනයක් පාලනය කරද්දී හදිසි නීතිය යොදා ගැනීමේ වැදගත්කම ආණ්ඩුවට කියලා දුන්නේ විපක්ෂය. රටේ සේනාධිනායකයා එකක් කියද්දී රටේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා තවත් දෙයක් කියනකොට පොලිස් නිලධාරීන්ට උනත් ප්‍රශ්නයක් එනවා මේ වයින් මොන නියෝගද ක්‍රියාත්මක කරන්න ඕන කියන එක. මෙතනදී තවත් දෙයක් කිය යුතුයි. ආණ්ඩුව මේ හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම ගැන මානව හිමිකම් සංවිධාන වගේම මුළු ලෝකයක් බලාගෙන ඉන්නවා. ඒකට දෙන්න පුළුවන් හොඳම නිදර්ශනය තමයි මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කරපු වාර්තාව. මේ වාර්තාවේ ස්වාභාවික ආපදා තත්ත්වය හමුවේ රජය ක්‍රියා කළ යුතු ආකාරය කොහොමද කියන එක පැහැදිලිව කියලා තියෙනවා. ඒ වාර්තාවේ ඇත්තටම ශ්‍රී ලංකා රජය මේ තාක් අරගෙන තියෙන විවිධ ක්‍රියාමාර්ග ගැන ඔවුන්ගේ සතුට පළ කරලත් තියෙනවා. මේ තමයි වාර්තාව. ඒ කියන්නේ ඔවුන් සෑහීමකට පත් වෙලා තියෙනවා මේ වෙනකොට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වෙසන කළමනාකරණය සම්බන්ධයෙන් මෙතෙක් කරන් තියෙන නෛතික හා ප්‍රතිපත්ති තීන්දුව ගැන. හැබැයි මේ වාර්තාවේ මෙන්න මේ වාර්තාවේ විශේෂයෙන්ම මේ පනවල තියෙන හදිසි නීති රෙගුලාසි වැරදි ආකාරයට යොදා ගැනීම නොකළ යුතු බවත් අවධාරණය කරලා තියෙනවා. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් වෙනවා මේ හදිසි නීතිය භාවිතා කරන්නේ සහන කටයුතු හොඳින් සම්බන්ධීකරණය කිරීම සඳහා පමණක් බව ජනාධිපතිවරයා ඔවුන්ට නැවත නැවතත් අවධාරණය කරපු බව. අපි දැනගන්න ඕන මේ ආපදාවෙන්
අපිට ගොඩ එන්න පුළුවන් වෙන්නේ ජාත්‍යන්තර ප්‍රජාව වගේම සංවිධාන අපිට කොයිතරම් උදව් කරනවද සහාය දක්වනවද කියන කාරණය මත පමණයි කියන එක. ජාත්‍යන්තරයේ සහාය අවශ්‍ය වෙලා තියෙන මේ වගේ වෙලාවක ඒ ව්‍යසනය මදිවට ජාත්‍යන්තර ප්‍රශ්නත් ඇති කරගත්තොත් අපිට ලොකු කරදරයකට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒක මේ තීන්දුව ගන්න පටු දේශපාලන තීන්දුව ගන්න අය දැනගන්න ඕන. ඒ විතරක් නෙවෙයි. හදිසි නීති රෙගුලාසි වලින් වැඩිම පීඩාවට පත් වුණු පිරිස කවුද කියලා අපි හොයලා බැලුවොත් අපි කාටවත් මතක් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. මොකද 1971 කැරැල්ල වෙලාවෙත් 1989 88 දෙවෙනි කැරැල්ල වෙලාවෙත් ඒවකට ආණ්ඩුවලට මේ කැරැල්ල මර්ධනය කරන්න ගිනියාවි වලට වඩා දායකත්වයක් ලැබලා දුන්න හදිසි නීතිය මගින්. ඒ නිසා මම හිතන්නේ හදිසි නීතිය යටතේ සමාජයේ මොනෑම හෝ මර්ධනයක් කරනවා නම් ඒකට විරුද්ධ වෙන්න වත්මන් මේ ආණ්ඩුවට ඒ ආණ්ඩුවේ බලධාරීන්ට යුතුයකමක් වගේම වගකීමකුත් තියෙනවා. බොහොම ස්තුතියි.